නම් right හරි okay අදත් ආපු ඔක්කොලාම thank you කියලා පිළිගන්නවා දැන් අද අපි කතා කරමු අද මම කතා කරන්න මම දැම්මා පොඩ්ඩක් මේ plan එක use කරන්න කොහොමද මේ trading වලට introduction එකක් කොහොමද කරන්නේ කියලා මම කියනවා කියලා හරිද අපි plan එක පටන් ගත්තා මුලින්ම පටන් ගත්තේ ඉස්සෙල්ලාම අපි identity කියන්නේ ඕන දෙයක් කරන්න plan එකක් ඕනේ ගයක් හදන්න උනත් ගේ හදන්න කලින් plan එකක් හදලා තමයි අපි පටන් ගන්න. ඒ වගේම තමයි ඕනම දෙයකටම අපි කියන සැලසුමක් හදනවා කියලා. අන්නේ සැලසුම තමයි මම ඔයගලන්ට කියලා දෙන්න ඕනේ. මොකද මේකට මූලිකම හේතුව උනේ ගොඩක් අය ඔහේ ට්‍රේඩ් කරනවා අරයා කියනවා මේ coin එක හොඳයි මේක මෙයා කියනවා මේක හොඳයි ඒක ගන්නවා ඒක loss වෙනවා එහෙම බෑ. කියන්නේ market cycles තියෙනවා. ට්‍රේඩ් කරනවා නම් crypto වල ඉන්නවා නම් ඕන market එකක ඉන්නවා නම් මේ market cycles තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. මොකද අපි ඊළඟට යන්නේ ගොඩක් අය කියන ඊළඟ එක තමයි බුල් මාකට් එක සයිකල් එක පටන් ගනි කියලා 2021 මමත් හිතනවා 2021 පටන් ගනි ගොඩක් දුරට 2022 වෙනකන් ස්ප්‍රෙඩ් වෙන්නත් පුළුවන් ප්ලෑන් එකක් නැතුව ඔයා මේකට එන්ටර් වුණොත් ඔයා ලොස් වෙන එක තමයි වෙන්නේ මම හිතන්නේ මේ දවස් ටිකේ මම දැක්ක ගොඩක් අය සිග්නල් ගෲප් පස්සේ ගිහිල්ලා ට්‍රේඩ් කරලා ඩොලර් 100 200 නෙමෙයි මම හිතන්නේ අමල් එකක් දැම්මා ඩොලර් 2000 3000 ලොස් කරගත්තා ඕගොල්ලෝ කොහොමයි ඉක්මනට සල්ලි හම්බ කරන්න හදනවා නම් එහෙම කිසිම ක්‍රමයක් නැහැ. අන්න ඉක්මනට සල්ලි හම්බ කරන්න එක අතහැරලා දාලා ප්ලෑන් එකකට වැඩ කරන්න පටන් ගත්තොත් ඔයගලන්ට ඉබේම මේක කරන්න පුළුවන් වෙනවා. හරිද? අපි ඒක තමයි ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. ඔයාට ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන් ප්‍රමාණය කීයද? ඔයා ගන්න කැමති රිස්ක් එක මොකද්ද? ඔයාට මේකට යොදවන්න පුළුවන් කාලය මොකද්ද කියලා. අන්න ඒක අනුව තමයි මම ඔයගලන්ට මේ ප්ලෑන් එක හදලා දුන්නේ. ඊට පස්සේ අපි ඔයා කියන ප්ලෑන් එකේදී හරි ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා මොකද්ද? ඔයා ඉන්වෙස්ට් කරන ප්‍රමාණය ඊට පස්සේ ඔයාගේ රිස්ක් එක කොහොමද මීඩියම්ද ලෝද කියලා අර ඒ අනුව මම ඔයාට දුන්නා රයිට් කරන්න පුළුවන් දේවල් ගොඩක් මෙන්න මෙතන තියෙනවා විවිධ වූ කරන්න පුළුවන් දේවල් ඔයා රිස්ක් එක අඩු නම් BTC ETH වගේ පොඩි ගාණක් නම් අන්න ඒ වගේ පොඩි දෙයකට තමයි ඉන්වෙස්ට් කරන්නේ මොකද අපි හැම වෙලාවෙම පෝර්ට්ෆෝලියෝ එක මැනේජ් කරනවා දැන් කාට හරි ඕන මේ ඕන මම දුන්නා හරිද කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් වෙනකොට ඒ පෝර්ට්ෆෝලියෝ එක තමන්ගේ මේන් පෝර්ට්ෆෝලියෝ ඔක්කොම සල්ලි අපිලා ක්‍රිප්ටෝ වල දාන්න දැන් මම මෙතන සරල උදාහරණයක් දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕන හයි එන්ඩ් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ ස්ටෑන්ඩඩ් එකක් මොකද ගොඩක් අය කියන්නේ මම දන්න තරමින් මම ආශ්‍රය කරන ගොඩක් අය අපි ලංකාවේ රියල් එස්ටේට් වල 50%ක් 60%ක් වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන අපේ වල ඊට පස්සේ ඊළඟට තියෙනවා ස්ටොක්ස් වල gold silver ඊට පස්සේ mutual funds forex FDs තියෙනවා ඊට පස්සේ තියෙනවා මගේ තියෙන පොඩිම එක තමයි ක්‍රිප්ටෝ දැන් මෙතන මගේ ස්ටොක්ස් නෑ දැන් මම උදාහරණයක් ගත්තොත් මගේ ස්ටොක්ස් නෑ ඊට පස්සේ gold තියෙනවා 15%ක් වගේ සිල්වර් නෑ මං ගාව මගේ 75ක් විතරම තියෙන්නේ මේ රියල් එස්ටේට් 15%ක් gold FDs cash float එක මගේ තියෙන 5% මේකේ FDs වල ඊට පස්සේ 5% තියෙන ක්‍රිප්ටෝ වල මගේ ක්‍රිප්ටෝ වල තියෙන හරි පොඩි ප්‍රමාණයක් මොකද මගේ ට්‍රේඩින්ග්ස් මම දන්නේ සමහරට මේ ඊළඟ අවුරුද්ද පටන් ගන්නකොට මම මේක 100ට මගේ මේ ගෝල්ඩ් වලින් 10% කරලා ක්‍රිප්ටෝ වල 10% වැඩි කරයි මොකද මේ ඒ වගේ විදිහට මම ප්ලෑන් කරගෙන යන්නේ ඊට පස්සේ මේ දැන් තියෙන 10% ක්‍රිප්ටෝ අයිර 10% කියන ක්‍රිප්ටෝ එකට මම ඒක බ්‍රේක් ඩවුන් එකක් මම මේක හදලා තියෙනවා. ඒකෙන් තියෙන ඩොලර් කැස්ට් ඇවරේජ් කරන්න මම 50% පාවිච්චි කරනවා. ඊට පස්සේ ට්‍රේඩින් වලට 125ක් ඊට පස්සේ සේවිංස් ටේක්ස් දාන්න 15ක් ෆියුචර්ස් ට්‍රේඩ් කරන්න හයි රිස්ක් 10%ක්. නැත්නම් මම දන්න තරමින් මම දන්නවා මම කතා කරාම එක්කෙනෙක්ට එයාගේ වලින් මේ තියෙන ඔක්කොමම 90ක්ම තියෙන ෆියුචර්ස් කරන්න දාලා. ඊට පස්සේ ඔක්කොම loss. දන්නේ නැතුව ට්‍රේඩ් කරන්න ගිහිල්ලා කියන්නේ එයාගේ ලක්ෂ මම හිතන්නේ 12ද 14ද වගේ ගාණක් කිව්වා. කියන්නේ ඒක යාවලින් ඉන්වෙස්ට් කරපු ගාණ ලක්ෂ 12ක් 14ක් කොහොම හරි යාට කියන්නේ BTC වල දාලා ඒ BTC තමයි යා මේ ට්‍රේඩ් කරන්න USDT වලට හරවලා මේ ප්‍රයිස් වැඩි වෙච්ච වෙලාවේ ෆියුචර්ස් කරලා කොහොම හරි යාගේ ඒක යාර ඉන්වෙස්ට්මන්ට් එකෙන් අන්තිමට ලක්ෂ 2.5යි තිබුණේ ඉතුරු වෙලා තිබුණේ මට කතා කරනකොට. අන්න ඒ වගේ අය ගොඩක් කෙන හින්දා තමයි මම මේ වගේ ප්ලෑන් එකක් දුන්නේ මොකද ඕගොල්ලෝ මේව දන්නේ නැතුව ට්‍රේඩ් කරන්න යන්න එපයි කියන එක. ඊට පස්සේ මම කිව්වා ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න
ඊට පස්සේ ට්‍රේඩින් ඊට පස්සේ මම දුන්න රිස්ක් එක අනුව ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හදන්න කියලා. දැන් ඔයා ලෝ රිස්ක් කෙනෙක් නම් මේ තියෙන BTC 140යි 25යි 14යි 7යි යන්නේ මේ විදිහට. දැන් මම පෙන්නේ මගේ තියෙන එම් පිටිම වෙනස් පෝර්ට්ෆෝලියෝ. මගේ ගත්තොත් මගේ හයි රිස්ක් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. මගේ තියෙන all coin 100කට වඩා. එක්කෙනෙක් මගෙන් අහුවා මම all coin 100ක් ට්‍රැක් කරන්න කොහොමද කියලා. නෑ ඒක මගේ ස්ට්‍රැටජි එක වෙනස්. මොකද මම මාකට් සයිකල්ස් තේරුම් අරගෙන මම හිතන්නේ ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරනවා කියලා මේ coin එකකට. මම උදාහරණ සරලම උදාහරණ දෙන්නේ මේ කාවා ඔයගොල්ලන්ට මම පෙන්නවා ප්ලෑන් එකේදී මම කාවා ගත්තා 50ක් ගත්තා ප්‍රයිස් එක ඩොලර් 1 තියෙද්දි ඒක විකුණුවා 400ක් හරිද ඊට පස්සේ ආයෙත් මම කාවල්ට එනවා ඊළඟ සයිකල් එකේ බලලා 1.1.5 හරි එයාට පේනවනේ දැන් මෙතන 50 ඉන්වෙස්ට් කරලා හරිද මම 250 earn කරානේ right ඒ කියන්නේ මට මෙතන ඔක්කොම තියෙන 250 හරිද එතනින් මම ආයෙමත් රීඉන්වෙස්ට් කරන්නේ ඊළඟ සයිකල් එකට 150යි මෙතන 150 ඉන්වෙස්ට් කරේ කියන්නේ 100 මගේ ප්‍රොෆිට් හදිස්සියත් මේ 150 මට මේ හිතනවා හදිස්සියත් ප්‍රොජෙක්ට් එකේ අවුලක් ඇවිල්ලා ප්‍රොජෙක්ට් එක වහලා දැම්මයි කියලා එතකොට මේ 150 මට ලොස් වෙනවානේ මට ප්‍රශ්නයක් නැහැ මොකද මගේ මුලින්ම දාපු ඉන්වෙස්ට්මන්ට් එක ඩොලර් 50යි ඒකෙන් මම 250ක් earn කරා හරිද එතකොට මගේ කියන්නේ අතේ තියෙනවා 200ක් ඒ කියන්නේ මගේ 50 මූලික ඉන්වෙස්ට්මන්ට් එකනේ මේ 200න් තමයි 150ක් කියන්නේ එතකොට මට තව 50ක් ඉතුරු ඒ කියන්නේ මම මුලින්ම දාපු 50ට තව ඩොලර් 50ක් ඒ කියන්නේ මගේ ඉන්වෙස්ට්මන්ට් එක මම ඩබල් කරලා ඉතුරු ටික තමයි කියන් ඉන්නේ දැන් පේනද එතකොට මම මේව කරාට පස්සේ මම කාවා ගැන ආයිමත් වද වෙන්නේ නැහැ මම කාවා ට්‍රැක් කරන්නෙත් නැහැ මොකද කාවල මම මේකට කියන්නේ මම ප්‍රොෆිට් රයිඩ් කරනවා කියලා මොකද මගේ ප්‍රොෆිට් වල තමයි මම රීඉන්වෙස්ට් කරලා මම අරගෙන යන්නේ ඒක මම වෙනම account එකකට දාලා ඒ account එකේ තියෙනවා මට ඕන වෙලාවට ගිහිල්ලා ඒක කාව සේවිංස් ප්‍රොඩක්ට්ස් වල නැත්නම් කාව රීඉන්වෙස්ට්මන්ට් ප්‍රොඩක්ට්ස් තියෙනවනම් zero risk තියෙනවනම් මම ඒවට දාලා මම යනවා මම ගිහලා අලුත් ටෝකන්ස් ගැන හොයලා බලනවා ඊට පස්සේ මම මේ කියන්නේ මෙන්න මේ තියෙන්නේ මේ 100 මගේ මූලික ඉන්වෙස්ට් කියන්නේ ප්‍රොෆිට් එක මගේ යනවා USDT saving account එකකට ඊට පස්සේ මේ 50 දිනානේ මම මුලින්ම ඉන්වෙස්ට් කරපු 50 ඒ 50 මම ආයෙමත් ඉන්වෙස්ට් කරනවා තව අලුත් coin එකකට ඔන්න ඒ විදිහට profit reinvest කර යන්නේ එතකොට මට ඒ වගේ මගේ all portfolio එකෙන් තියෙන coin 70ක් 80ක් විතරම ඒ කියන්නේ zero cost වලට තියෙන්නේ value cost average එක අනුව zero cost ඒ කියන්නේ ඒක cost එකක් නැති level එකකට මම අඩු කරගෙන තියෙන්නේ හරිද දැන් ඒක තමයි ඊට පස්සේ ඔයගොල්ලෝ plan එක ඊට පස්සේ risk එක identify කරගන්න අපි time management කතා කරා මොකද time කියන එක තමයි මේ තියෙන කියන්නේ ප්‍රධානම මේ ලෝකේ තියෙන වටිනාම asset එක time මොකද time එක ගියොත් තාමත් අපිට ඒක අරගන්න බෑ මේ කියන්නේ තප්පරයක වටිනාකම අහන්න කියනවා නේද මේ අහන්න කාගෙන්ද ඔලිම්පික්ස් වල දෙවෙනියාගේ එයාගේ වාට තප්පරයක වටිනාකම කොච්චරද කියලා ඒ වගේම තමයි දැන් ඒ ලෙවල් කරන එක්කෙනෙක් වාට ෆස්ට් සයි බැරි වුණොත් සෙකන්ඩ් සයි කියන අවුරුද්දක් වාගේ අපතේ අන්න ඒක තමයි time management වාට මම දීලා තියෙන සරල එකක් ඊට පස්සේ අපි කතා කරා financial management ගැන මම හිතන්නේ instructions වල තියෙන financial management කොච්චර important ද කියලා මම කිව්වා මේ තමන්ගේ finance manage කරගන්න බැරි නම් තමන්ගේ day to day expenses manage කරගන්න බැරි නම් ඔයා trading කරන්න එන්න එපා මොකද ඔයාට discipline එකක් නැහැ මොකද මට කතා කරන ගොඩක් අයට කියන්නේ මචං ඔයා trade කරන්න එන්න එපා ඔයාගේ සල්ලි ටික බැංකුවේ දාලා ඒ ලැබෙන පොලියෙන් ඉන්න මොකද ඔයා trade කරන්න ආවොත් ඔයා අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න එක තමයි කරන්නේ කියලා හරිද මොකද ඊට පස්සේ නැත්තම් ඔයාට ඕනෙම නම් saving මේ dollar cost average කරන්න නැත්තම් saving staking projects මම කියලා දුන්නා ඒ වගේ වේ දාන්න දැන් Celsius වගේ එක මම recommend කරනවා හැබැයි ඒකෙත් තියෙන ඔක්කොම දාන්න එපා Binance එකේ savings products තියෙනවා මේ වේ බලලා මේ තමන්ගේ portfolio එකෙන් 125ක් විතර දාන්න දැන් ඔයාලට වෙනවනේ මගේ plan එක බැලුවොත් crypto plan එක බැලුවොත් මගේ wallets වල තමයි මේ DCA කරන්නේ ඔක්කොම තියෙන්නේ මම කාලෙන් කාලට මගේ wallets වලට ගන්නවා මේ savings staking වලට තමයි 15ක් දාලා තියෙන්නේ මොකද
සේවිංස් ටේකින් කරන්න මම තර්ඩ් පාර්ටි එකකට දෙන්න ඕනේ. එතකොට තර්ඩ් පාර්ටි එක ට්‍රස්ට් කරන්න බැරි හින්දා තමයි මම ඔක්කොම දාන්න නැතුව මම පොඩි ප්‍රමාණයක් විතරක් දානවා. ඊට පස්සේ දාන්නේවත් එකක විතර නෙමෙයි සෙල්සියස් විතර නෙමෙයි මම සෙල්සියස් crypto.com එතකොට තව පූල්ස් තියෙනවා පූල්ස් එහෙම ටෙස්ට් කරලා බලලා ඒවේ දාලා තියෙනවා. අන්න ඒ විදිහට ස්ප්‍රෙඩ් කරලා තියෙනවා මගේ රිස්ක් එක. හරිද? දැන් තියෙන්නේ මම ඔයගලන්ට මේ ප්ලෑන් එක ඔක්කොම කියලා දීලා ඉවරයි. අද පොඩි කැලලක් කියලා දෙනවා ට්‍රේඩින් වලට ඉන්ට්‍රොඩක්ෂන් එක. හරිද? දැන් තියෙන්නේ ඕගලන්ට මේ ප්ලෑන් එක පාවිච්චි කරලා හරිද? බලන්න මේ ක්ලාසස් ගිහිල්ලා ආයෙමත් සැරයක් බලන්න ගිහිල්ලා තමන්ගේම නෝට්ස් හදාගන්න. මේ ප්ලෑන් එක ෆලෝ කරලා තමන්ගේ 2021ට තමන්ගේ ප්ලෑන් එක ගොඩ නගාගෙන අන්නේ ප්ලෑන් එකට වැඩ කරන්න. ඒ ප්ලෑන් එකට අනිවාර්යෙන් වැඩ කරන්න. එතනින් එහාට යන්න එපා. මොකද එතනින් ගියොත් ඔයාට වෙන්නේ ඔයාගේ සල්ලි නිකන් නැති කරගන්න එක. මම හිතන්නේ අදත් එක්කෙනෙක් මම දැක්කට රිවිව් දාලා තියෙන ගෲප් එකේ මේ XRP buy එකක් දාලා. කියන්නේ එයා මාකට් කන්ඩිෂන්ස් ගැන තේරුම් අරගන්නේ නැතුව තමයි buy එකට ගිහිලා තියෙන්නේ. මොකද ඒක තමයි මම කියන්නේ දැන් ඊළඟට කතා කරන්න කිව්වේ. ඒක right අපි යන් ඔයාට ට්‍රේඩින් පටන් ගන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ. හරිද? ඔයා ට්‍රේඩින් ඉගෙන ගන්නවා නම් මම කියන හොඳම තැන තමයි baby pips. baby pips එකේ school of pipsology කියලා කෝස් එකක් තියෙනවා. මේක ෆ්‍රී කරන්න පුළුවන්. හරිද? දැන් ඔයාට ගිහිල්ලා දැන් මම මේ කෝස් එක 2000 يعني මම ස්ටොක් ක්‍රිප්ටෝ වලට එන්න කලින් ස්ටොක් මාකට් එකේ හිටියේ. ස්ටොක් මාකට් කාලේ මම මේ මුළු කෝස් එකම කරලා බේසික් ඉගෙන ගත්තා. ඊට පස්සේ ප්‍රැක්ටිස් කර ඉම්ප්‍රූව් කර තමයි ආවේ. මේ ඔක්කොම කරන්න ඕනේ. දැන් මේක ගොඩක් තියෙන්නේ forex පැත්තට. ඔයාලා forex side එක ඉක්මනට skip කරලා දාලා හරිද? මේ යන්න පුළුවන් මේ brokerage on 3 types of analysis types of charts අන්න ඒ වගේ common ඒවා technical fundamental sentiment අන්න ඒවා තේරුම් ගන්න ඕනේ. මොකද crypto වල fundamentals තාම හරි අඩුයි. ඒවා තේරුම් ගන්න ඕනේ. technicals නම් හරිම සමානයි මේ forex හා සමානයි ඕනම තැනක. sentiment analysis එක ඔයා තේරුම් ගන්න ඕනේ. fear and greed index එක අන්න ඒ වගේ දේවල් බලන්න ඕනේ. read next. මේ තියෙන්නේ මේවා charts up trend, down trend, side trend මෙන්න මේවා තේරුම් ගන්න ඕනේ. ඔයාලට මේක ස්පෙන්ඩ් කරලා මේ කෝස් එක කරන්න පුළුවන්. support resistance levels මේක තමයි මගේ ප්‍රධානම ට්‍රේඩින් මෙතඩොලොජි එක. ඊට පස්සේ ජපනිස් කැන්ඩල්ස්ටික්ස් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. Fibonacci මම පාවිච්චි කරන්නේ support resistance with Fibonacci match කරන එකේ බලන එක. මම ඔයගලන්ට එක්සැම්පල් එකක් පෙන්නලා ඇති. මම ඒක ආයෙමත් පෙන්නන්නම්. ඊට පස්සේ moving average ඊට පස්සේ chart indicators කියලා තියෙනවා. මම දන්නවා ගොඩක් අය ඉන්ඩිකේටර් පස්සේ දුවනවා. මම use කරන්නේ එකම එක ඉන්ඩිකේටර් එකයි. මම use කරන්නේ RSI විතරයි. මම අනිත් ඒවා මුකුත් use කරන්නේ නැහැ. Bollinger Bands, MCAD ඒවා මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මම RSI එක විතරයි ගන්නෙ. මොකද මට ඉන්ඩිකේටර් එක use කරන්නේ අරයා මෙයා මේක හොඳයි කිව්වට නෙමෙයි. මම ඉන්ඩිකේටර් එකක පිටිපස්සේ තියෙන calculation එක. calculation එක හදලා බලලා ඒ calculation එක මට තේරුම් ගන්න පුළුවන් නම් තමයි මම ඒකට යන්නේ. දැන් ගිහිල්ලා RSI calculation කිව්වොත් මාට තියෙන මේ calculation එක. මෙන්න මේ calculation එක අරන් හදන්න ඕනේ. ඔයාලට data set එකක් අරගෙන මේ data set එකේ මේ calculation එක හදලා තේරුම් ගන්න පුළුවන් නම් විතරක් ඔයා indicator එක use කරන්න. නැත්නම් මොකද්ද වෙන්නේ? ඔයා indicator එකෙන් වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුව ඔයා ඔකේ indicator එක up වෙනවා down වෙනවා මෙන්න එතකොට buy කරන්න ඕනේ sell කරන්න ඕනේ කියන එක තේරුම් අරගෙන කරනවා. මොකද මම RSI එක මොකද divergence කියන එක මම ගොඩක් පාවිච්චි කරනවා. ගොඩක් නෙමෙයි මම සාමාන්‍යයෙන් support resistance breakout තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට divergence වලට අවශ්‍යම එකක් තමයි oscillator එකක්. ඒකට අවශ්‍ය මාට ඒ oscillator එක ඕන එකක් වෙන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ RSI.
හරිද ඊළඟට මෙතන තියෙනවා oscillators and momentum indicators දැන් සමහරව ඉන්නවා මම දැකලා තියෙනවා oscillator indicators දෙකක් පාවිච්චි කරනවා එහෙම oscillator indicators දෙකක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ ඔයා තේරුම් ගන්න ඕනේ මොකද්ද oscillator එකක් කියන්නේ මොකද්ද මේ momentum එකක් කියන්නේ oscillation එක use කරලා decision එක අරගන්න ඕනේ මොකද ඔය oscillation දෙකක් ගත්තත් දෙකම පෙන්වන්නේ එකම pattern එක මම නම් ගොඩක් momentum indicators පාවිච්චි කරන්නේ oscillator එකෙන් තමයි ඔක්කොම කරන්නේ ඊට පස්සේ momentum එකට වඩා මම බලන්නේ volume pattern එක අන්න මේ වගේ දේවල් බලන්න ඕනේ important chart patterns ඊට පස්සේ chart patterns කියන්නේ candlestick patterns ගිහිලා આવුවොත් මේ cup and handle inverse head and shoulder bull flag pennants ඒවා මේ ඔක්කොම අයිති වෙන්නේ candle patterns වලට ඒක ඉතින් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කර කර ඒ patterns බල බල හොයන්න ඕනේ right pivot points මම පාවිච්චි කරන්නේ ඊට පස්සේ මේවා නම් ඇඩ්වාන්ස් ඒවා ඇත්තම කිව්වොත් මම ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි මම මේවා ස්ටඩි කරන්නෙත් නෑ යන්නෙත් නෑ ඒත් ඔයාට ෆුල් ටයිම් යනවා ඔයාට මේවා සර්ච් කර කර ගන්න පුළුවන් trading divergence ඒක එකක් ඒක ඉම්පෝර්ටන්ට් එක මම ඒක යූස් කරනවා මම හිතන්නේ bitcoin dump වෙවි තිනකොට මම දැක්ක divergence එකක් එනවා 4 hour chart එකේ මම කිව්වා මගේ private group එකට divergence එකක් form වෙනවා right ඒ කිව්ව විදිහටම bitcoin up වුණා market environments trading breakouts මේ breakouts කියන එක මම ගොඩක් යූස් කරන එක මම නොවැම්බර් වල දුන්නා නිකන් ඇනලිසිස් 4-5ක් මේ ෂෙයා කරා ඒ හතරම මම පික් කරේ මේ breakouts mechanism එකෙන් fundamental crypto වල fundamentals වෙනස් ඔයාලා මේක skip කරන්න පුළුවන් time frame analysis වගේ trading pattern එක අනුව time frame තෝරගන්න ඕනේ 4 hour 1 hour 2 hour කියන්නේ 4 weekly daily 4 hour 1 hour 15 minutes 5 minutes ඒ විදිහට ඊට පස්සේ market sentiment මේවා ගොඩක් ඇවිල්ලා forex පැත්තට බර ඒවා මේවන වාට එච්චර වද වෙන්න ඕනේ නෑ මොකද මම කතා කරන්නේ forex නෙමෙයි binary වත් IQ වත් නෙමෙයි මම තනිකර කතා කරන්නේ crypto side එකෙන් විතරයි ඊට පස්සේ risk management කියන එක අයමත් අපිට important ඒක තමයි මම අද ටිකක් කතා කරන්නේ ඊට පස්සේ position sizing stop losses අය වගේ දේවල් right ඒ වගේ දේවල් තමයි ඕනේ දැන් ඕනෙක් කෙනෙක්ට පුළුවන් මේ course එක ගිහිල්ලා කරන්න හැබැයි english වලින් තියෙන්නේ ඒ කියන්නේ ගොඩක් content english වලින් තියෙන ඒක හින්දා ඔයාලට english තේරුම් අරන් කරන්න වෙනවා හරිද සිංහලෙන් ලියපු documents pdf වගේක් ඇති මම ඒවා announcement channel එකේ දාලා තියෙනවා ඕන කෙනෙක්ට ඕන නම් ඕගලන්ට තියෙන්නේ announcement channel එකට ගිහිල්ලා learn කියන tag එකෙන් search කරන්න ඔයාට එතකොට ඒ ටික හොයාගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා Binance එකේ Binance Academy කියලා ඒකේ ගොඩක් හොඳ articles තියෙනවා explanations තියෙනවා crypto side එකට ඕන කරන ගොඩක් දේවල් තියෙනවා ඔයාට මෙතන ගිහිල්ලා topics ආන්න පුළුවන් ඔයාට security side එකට ඕන security side articles තියෙනවා ඒවා බලලා ඔයාට තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි අමාරු නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ Google Translate එකක් අරගෙන මේ වචන translate කරගෙන understand කරගන්න මොකද ඔයාට crypto වල ඉන්නවා නම් ඉංග්‍රීසි කියන එක අනිවාර්යෙන්ම ඕනේ ඊට පස්සේ economics පොඩ්ඩක් ඕන වෙනවා අපිට අවශ්‍ය economic side දේවල් අපිට මෙන්න මේ Binance Academy එකෙන් ඒගොල්ලන්ගෙන් එන articles වලින් අපිට අපේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් technical analysis ඒ වගේ දේවල් තියෙනවා trades සමහර වෙලාවට තිබුණා සමහර terms දන්නේ නැහැ කියලා අන්න ඒ වෙලාවට මේ ගිහිල්ලා මේ terms බලලා තේරුම් ගන්න පුළුවන් එතකොට user cases tutorials මේ තියෙන්නේ what is a trading journal
මම කලින්ුත් කිව්වා ට්‍රේඩ් කරනවා නම් හැම ට්‍රේඩ් එකක්ම දාන්න ඕනේ. අයි මම මේ ට්‍රේඩ් එක ගන්නෙ මේ ට්‍රේඩ් එකේ ලොජික් එක මොකක්ද කියන එක මම ඔයගලන්ට පෙන්නන්න. මම ගන්න මේ තියෙන්නේ බෙල් ට්‍රේඩ් එක මම ළඟදිම ගත්ත එක. මම හිතන්නේ මේක ප්‍රයිවට් ගෲප් එකේ විතරයි ෂෙයා කරේ. මම ට්‍රේඩ් එක ගන්නකොට ඔයගොල්ලෝ එක්ස්ප්ලেইন කරොත් Fibonacci level 0.5 වල තිබ්බේ. ඊට පස්සේ අනිවාර්යයෙන් මට හිතුණා මෙන්න මේ රීට්‍රේස්මන්ට් එකක් ආයිමත් මෙතන ඉඳලා උඩට යන්න තියෙන possibility එක වැඩි. වොලියුම් එකත් රයිසිං වොලියුම් එකක් තිබුණේ. අනික මේ වෙලාවේ තිබුණා ලොකු මම දැක්කා මාකට් සෙන්ටිමන්ට් එක බැලුවම මට පෙවුණා මාකට් සෙන්ටිමන්ට් එකේ launch pool tokens වලට push එක වැඩි. මාකට් සෙන්ටිමන්ට් එක හරි ඊට පස්සේ බෙල් එකේ ෆන්ඩමෙන්ටල් සයිඩ් එක බලවම ලොකු ෆන්ඩමෙන්ටල් නිවුස් සයිඩ් එකක් නම් තිබුණේ නැහැ. සෙන්ටිමන්ට් එක හොඳයි, ටෙක්නිකලි මේක හොඳ තැනක ඉන්නේ. 1.5 වලට යන්න පුළුවන්. මේ තියෙන ට්‍රේඩ් එක මම දාපු වෙලාවේ ට්‍රේඩ් එක මම ඩිසයින් කරපු විදිය එන්ට්‍රි එක ගන්න කිව්වේ 1.14 වල. එතකොට ස්ටොප් ලොස් එක සෙට් කරන්න කිව්වේ 1.05 වල. මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ ප්‍රොෆිට් ටාගට්ස් තිබ්බේ මෙන්න මේ ලෙවල් එකට යන්න. ඔයාලට පේනවා ඇති මම ගත්ත ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එකේ ලොස් වුණා. හරිද? මම ඊුණාට පස්සේ ඒත් මම ඊට පස්සේ ලොස් වුණ පළියට එකපාරටම බැලුවා රයිට් ලොස් වුණේ ඇයි? BTC ක්‍රෑෂ් එකක් වුණා. ඒත් මාකට් එක තාම පොසිටිව්. මොකද ඒ පාර මම කරපු වැඩේ ආයමත් ඒ ට්‍රේඩ් එක ආයමත් ප්ලේස් කරා. මේ කියන්නේ වොලියුම් කැන්ඩල් කියන්නේ huge price breakout එකක් මේක. ඔයාලට මෙතන පේනවා මේකේ බවුන්ස් වෙවි තිබිලා එකපාරටම ප්‍රයිස් එක අප් වෙනවා. එතනදී මගේ රිස්ක් ඇපටයිට් එක අනුව ඇනලිසිස් එක මගේ එක්ස්පීරියන්ස් එක අනුව රයිට්. මොකද මේකේ සෙන්ටිමන්ට් පුෂ් එක තාම තියෙනවා. ඒ පාර මම ට්‍රේඩ් එක ගත්තා. ඒ ට්‍රේඩ් එක ප්ලෑන් කරා වගේම 1.5 වලටම ගියා. එතනින් මම ආයමත් මේක මේ අයින් කියන්නේ හරි මගේ ෆුල් මේ මෙතන ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ෆුල් රීට්‍රේස්මන්ට් එක හරි රයිට්. ඒක ඩ්‍රොප් වෙන්න දැම්මා. ඊට පස්සේ මේක නම් මම ප්‍රයිවට්ලි ගත්ත ට්‍රේඩ් එකක්. මම ඊළඟට මම දන්නවා දැන් මේක ඩ්‍රොප් වෙනවානේ රයිට්. ඩ්‍රොප් වෙනකොට ෂෝට් මේක ෆියුචර්ස් වල මම ෂෝට් එන්ට්‍රි එකකුත් අරගත්තා. මෙන්න මේක බ්‍රේක් වෙලා පල්ලෙහාට එනකොට ආයෙමත් අපර් ලයින් රීටෙස්ට් එකක් එනකොට තමයි මම මේ ෆියුචර්ස් ෂෝට් එක පටන් අරන් ප්ලෑන් කරලා තිබුණේ. අන්න ඒ විදිහට ආයෙමත් මේක ඩ්‍රොප් වුණා. මම තාම හිතනවා මේක මෙන්න මේ 1.5 ලෙවල් එකට යන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. හැබැයි මම ට්‍රේඩ් එකෙන් අයින් වෙලා ඉවරයි. මොකද මම ස්ටොප් ලොස් එක මූව් කරා ආයෙමත් පල්ලෙහාට. ඊට පස්සේ ඒක හිට් වෙලා නැත් වැදුලා අයින් වුණා. දැන් අන්න ඒ විදිහට ට්‍රේඩ් එක ප්ලෑන් කරන්න නැතුව දාන්න නැත්නම් ඔයාට වෙන්නෙම ඔයා ලොස් වෙන එක තමයි. අනික මම දන්න දෙයක් තමයි ගොඩක් අය රයිට් ඩොලර් 400 500ක් දාගන්න ෆියුචර්ස් account එකට. ඊට පස්සේ සිග්නල් 4ක් 5ක් හොයාගන්නවා. ඊට පස්සේ 4 5ම දානවා. අන්න එහෙම දාන්නේ නැහැ. ඔයාගේ account එක ඩොලර් 1000යි නම් ඔයා එක වෙලාවට ඔයා රිස්ක් කරන්න ඕනේ 104ක් 5ක් වගේ amount එකක්. මම මෙතන කතා කරනවා රයිට්. මෙතන තියෙන්නේ long term නම් spot buying dollar cost averaging අන්න ඒ වගේ දේවල් මෙතන අපි කතා කරලා තියෙනවා. හරිද? medium term නම් trade setup එකක් අනුව ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ futures ගන්නවා නම් මම futures වලට 1000ට අඩු account එකක් කරන්න එපයි කියලා තමයි කියන්නේ. මොකද risk management හරි අමාරුයි. මොකද ගොඩක් කට්ටිය දකින්න දෙයක් තමයි මම මේ ලෙවරේජ් එක දානවා ඒගොල්ලෝ මේ 10 15 sorry 10 15 නෙමෙයි
30 40 ඊට පස්සේ දාලා account එක trades 4න් 5න් නැති කරගන්නවා. මේ තියෙන single trade you should not risk more than 5% of capital. ඒ කියන්නේ 1000 නම් into 0.05 එක trade එක loss වුණොත් ඔයාට loss වෙන්න පුළුවන් 50යි. ඔයා හිතනවා 50ත් වැඩි කියලා ඔයාගේ risk එක තව අඩු කරන්න. right. මම කියන්නේ නම් 25. සාමාන්‍යයෙන් bear market කාලෙදී මොකද මේ වෙලාවේ මම XRP short එකකට ගියා. XRP short එක මේ ගියේ මම නම් දැම්මේ 25යි. මොකද BTC පිස්සු නටන වෙලාවක් හින්දා මට ෂුවර් වුණේ නැහැ මොනවා වේද කියලා. මම ඒ හින්දා ලොකු රිස්ක් එකක් ගන්න ගියේ නැහැ. ඒ වගේම තමයි මම මේ පෙන්නුවේ ට්‍රේඩ් එකක් ගන්න කලින් හරිද? හැම වෙලේම මේ ඒ ට්‍රේඩ් එක ප්ලෑන් කරන්න. මම ගත්ත පරණ ට්‍රේඩ් එකක් පෙන්වන්න. මේ තියෙන්නේ මේ වෙලාව පරණ ට්‍රේඩ් එකක්. මේ ට්‍රේඩ් එක මොනවද මම ලියලා තියන්නේ entry below 240 right මෙන්න මේ තියෙන්නේ support line එක enter වෙන්න stop loss එක වෙන්න ඕනේ 220 right ඊට පස්සේ මේ fib levels අනුව තමයි යන්න ඕනේ කියලා right ඊට පස්සේ අනිවාර්යෙන් මේ trade එක යනකොට profit කියන්නේ තනින් තන profit ගන්න ඕනේ මේක full මෙතන පටන් ගත්ත එක full retracement එක මෙතනටම ගියා අනිවාර්යෙන් මෙන්න මේ level එකේ profit ගන්න ඕනේ ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ ඔයාලට දන්නවා full right retracement එක ඉවරයි දැන් මේක drop වෙන්න ඕනේ ARPA futures වල තියෙනවද කියලා මට හරියටම sure නෑ ඔයාලට ඕන මේක down trend යන්නේ right මම දැන් මේක sell කරලා දාන්න ඕනේ කියලා මෙන්න මේ target levels මේ Fibonacci levels මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ profit අරගන්න අන්නේ විදිහට trade එක plan කරලා තමයි අපි කරන්නේ හරිනේ අනිවාර්යෙන් trading view එකට ගිහිල්ලා trading view එකේ ඔයාගේ trade setup එක හදලා indicators බලලා පාවිච්චි කරන moving averages බලලා හදා ගන්න ඕනේ ඔයාගේ strategy එකක් අන්නේ strategy එකට තමයි අපි trade කරන්නේ එහෙම නැතුව trade කරොත් වෙන්නේ මොකද්ද ඔයා දාන්න $100 100 200 ගානේ මම දන්නවා සමහර ඉන්නවා 100ක් loss වෙනවා තව 100ක් දානවා තව ඊට පස්සේ ඒක loss වෙනවා තව 200ක් දානවා මොකද අර 100ත් අල්ල ගන්න එපානේ අන්තිමට ඒ 300ම loss ඊට පස්සේ මේ වැඩේ අතහැරලා දානවා එහෙම කරන්නේ නැතුව මේ විදිහට plan එකකින් trade කරන්න ඕනේ මම කිව්වා trading course එක පටන් ගන්නවයි කියලා මම මේක පටන් ගන්න නෙමෙයි හිටියේ ගොඩක් කීප දෙනෙක් ඇහුවා මට තියෙන time එකක් අනුව කරන්න අමාරුයි trading course එක මොකද මම වැඩක් කරනවා නම් ඒක මට හරියට කරන්න ඕනේ ඔයගලන්ට පේනවනේ මම plans හදලා කොච්චර පිළිවෙලකට වැඩ කරනවද කියලා මෙහෙමයි මට තාම ෂුවර් නෑ ගොඩක් අය ට්‍රේඩින් කරන්න ඕනේ ගෑවට එකක් ඔයගලන් ට්‍රේඩින් කැපිටල් එකක් තියනවාද කියලා බලන්න ඕනේ එහෙම නැත්නම් ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ කවුරු හරි ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ප්ලෑන් එක අරන් මාස 3ක් මේ ප්ලෑන් එකට වැඩ කළා මට පෙන්වන්න රයිට් මට වැඩ කරන්නේ ඩිසිප්ලින් එක තියෙනවායි කියලා හරිද ඊට එතකොට මම ඔයගලන්ට ට්‍රේඩින් ක්ලාස් එක පටන් ගන්න එහෙම කැමති අය ඉන්නවනම් මේ ඕගොල්ලන්ගේ ඩිසිප්ලින් එක හදාගන්න කාඩ් හරි ඕනනම් කියන්නේ මම ප්‍රයිවට් ගෲප් එකක් කරනවා ඒ ගෲප් එක කරන්නේ සීරියස්ලි ඉන්වෙස්ට් කරන කට්ටියට ඒගොල්ලන්ට මොකක් හරි සපෝට් එකක් ඕන නම් ඒකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට ජොයින් වෙන්න පුළුවන් ලොකු ගාණක් ගන්න නැහැ මම $50 ගන්නවා $50 ඒ මාස ඊළඟ මාස 6ටම ගන්න ගාණ මේ විදිහට තමයි ෂෙඩියුල් කරලා තියෙන්නේ මොකද මේ ඒක සල්ලි බලාගෙන කරන දෙයක් නෙමෙයි මොකද මගේ knowledge එක share කරගන්න කරන දෙයක් කැමති කෙනෙක් ඉන්නවා ඒක බලන්න පුළුවන් මොන හරි ප්‍රශ්න තියෙනවා ඔයගලන්ට group එකේ අහන්න පුළුවන් ඊළඟ week එකේ මම දැනට decide කරලා නැහැ වැටෙන්නේ 19 සමහර විට මම 19 Q&A එකක් කරයි එහෙම වුණොත් මම group එකේ දාන්න right එහෙනම් අදට එච්චරයි thank you අපෝයට විනාඩි 4ක් තව තියෙනවා ඉතුරු වෙලා
මොනහරි තියෙනවා නම්